ඔයාලටත් අලුත් බබෙක් ලැබෙන්න හැම ඉන්නවද? ඒ බබාව කුළුඳුලේ නාවන්න මෙන්න මේ වර්ගයේ හරිම ගොඩ රත්මල් පොකුරක් හොයාගමුද? මුලින්ම කියන්න ඕනි ওই පාරවල් ලයිනේ වැටවල් වලට එහෙම ලස්සනට කපලා හදන මල් පොකුරු පිපෙන රත්මල් වගේ වර්ගේ නම් නෙවෙයි බෙහෙත් වලට ගන්නෙ. මෙන්න මේවා තමයි හරිම රත්මල් එහෙම නැත්නම් ගොඩ රත්මල් කියලා කියන්නේ. හොඳට බලන්න අඳුර ගන්න මේ ගහේ කොළ ටිකක් ලොකුයි අර වැටවල් වල තියෙන රත්මල් වලට වඩා. තද කොළ පාටයි කොළ ගහේ කඳත් ටිකක් කළු පාටට හුරුයි. සාමාන්‍යයෙන් අඩි 10ක් 15ක් විතර උසට හැදෙන ගහක් තමයි මේ රත්මල් කියලා කියන්නේ. පුංචි දරුවෝ ඉන්න ඔයාලට නම් මේ ගොඩ රත්මල් කියන්නේ ඊටාම වටිනා ඖෂධයක්. මොකද අලුත් දරුවන් නාවන්න ඖෂධ වතුරට එකතු කරගන්න විතරක් නෙමෙයි පොඩි දරුවන්ගේ ඇතිවෙන සමේ රෝග, ඇස්වල රෝග, කැස්ස, දිලීරාසාදන, උගුරවන වීම, කෑම අරුචිය වගේම කාන්තාවන්ගේ අවදිමත් ඔසප් වීමට බෙහෙත් හදන්නත් මෙන්න මේ ගොඩ රත්මල් ප්‍රයෝජනෙට ගන්නවා. මේකේ කොළ පොතු මුල් වගේම ගෙඩිත් බෙහෙත් වලට ගන්නවා. මේවායි ඉදුණු ගෙඩි කන්නත් පුළුවන්. මාදන් වගේ රසක් තමයි තියෙන්නේ. මල් වල හොඳ සුවඳකුත් තියෙනවා. ඔය වැටවල් වල හිටවන රත්මල් වගේ නෙමෙයි. පූජා කරන්න උනත් ගන්න පුළුවන් හොඳ සුවඳක් තියෙන මලක් තමයි මේ ගොඩ රත්මල් කියන්නේ. මේක ටිකක් හොයාගන්න අමාරු ගහක්. සාමාන්‍යයෙන් ගංගා ඇලදොලවල් අයිනේ වගේ තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍ය ගෙවත් තිබුණත් අපිට අවශ්‍ය නම් හදාගන්න පුළුවන්. ඔය කොහෙදී හරි නාන්න ගියපු තැනකදී වගේ ගහක් දැක්කොත් පොඩි අතු කෑල්ලක් අරගෙන ඇවිල්ලා පැල කරගන්න try එකක් දෙන්න. ලේසියෙන් පැල කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ බෙහෙත් පැලයක් හිටව ගන්න ගෙවත්තේ හදාගන්න ඔයක් try එකක් දෙන්න. මොකද ඔයාට නැතත් සමහර විට වෙනත් කෙනෙකුට බෙහෙත් ඖෂධයකින් උදව්වක් කරනවා කියන්නේ ඔයාගේත් නිරෝගී සම්පත වර්ධනය කරන්න හේතුවක් වෙන්න පුළුවන් හින්දා. ඉතින් එහෙනම් තවත් මේ වගේ බෙහෙත් ඖෂධයකින් අපි හම්බ වෙමු. මේ සිංහල වෙදා